ඕකේ එහෙමනම් ඔන්න ලාස්ට් ලෙසන් එකත් එක්ක ඔයගොල්ලෝ සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ ෆ්‍රී කෝස් එක මෙතනින් අවසන් වෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට සාමාන්‍ය පෝස්ට් එකක් ඩිසයින් කරගන්න අවශ්‍ය කරන සියලුම ෆන්ඩමෙන්ටල්ස් මෙන්න මේ ෆ්‍රී කෝස් එක හරහා බොහෝ දුරට ගෙනගෙන තියෙන. ඉතින් ලාස්ට් ටච් අප්ස් ටිකක් තියෙනවා. ඒ ටික මම මෙතනින් පැහැදිලි කරන්නම්. ඊට පස්සේ තවදුරටත් Canva එකේ Pro versions upgrade කරගන්න නම් ඒ වල ස්කිල්ස් අන්ලොක් කරගන්න නම් ඔබට පුළුවන් අපේ ඉස්සරහට අපි පබ්ලිෂ් කරන්න බලාපොරොත්තු වෙන Pro course එකට ඉතාමත් සුළු ගෙවීමක් කරලා සම්බන්ධ වීමක් කරන්න. right ඒ වගේම ඔබට Pro account එකක් අවශ්‍යයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම අපේ සම්බන්ධ කිරීමක් කරන්න අපේ contact details තියෙනවා වෙබ්සයිට් එකේ. එතකොට ඔබට Pro account එකක් ඉතාමත් අඩු ගානකට මම මේ වීඩියෝ සීරීස් එකේ ෆස්ට් ලෙසන් එකේදී මම පැහැදිලි කරලා තිනවා කොච්චරක් වගේ ගානකට ඔයගලන්ට ගන්න පුළුවන්ද කියන එක. so ඒ Pro version එක ගන්න කැමති කට්ටියට අපිව සම්බන්ධ කර ගැනීමක් කරන්න ඒ සඳහා අවශ්‍ය කරන ඉඩකඩ අපි සලස්වලා තියෙන්නේ ඒ Pro account එකක් හදාගන්න ගැනීම සඳහා. right ඉතින් මෙන්න මේ ලෙසන් එකේදී මම ඔයගලන්ට quickly මම cover කරන්නම් කොහොමද අපේ on videos images අපි අප්ලෝඩ් කරලා අපේ ඩිසයින් එකට පාවිච්චි කරන්න කියන එක. right ඉතින් හිතන්නකෝ මට මෙන්න මේ ඩිසයින් එකට මගේ බ්‍රෑන්ඩ් ලෝගෝ එක මෙන්න මේ හරියෙන් වගේ මට ඇඩ් කරගන්න ඕනේ. ඒ වගේම දැනට තියෙන වීඩියෝ එක වෙනුවට මගේ on image එකක් හරි මගේ classroom එකේ image එකක් හරි එහෙම නැත්නම් මගේම on video එකක් මෙතනට ඉන්ටග්‍රේට් කරන්න ඕනේ. right ඉතින් ඒ දේ කරන්න කොහොමද කියන එක මෙතනදී පැහැදිලි කරන්න. so very simple මම දැනට මේක හැම තිබියදී මම තව duplicate එකක් හදාගන්න මෙන්න මේකේ. right duplicate page. right then first මට අවශ්‍ය images ටික videos ටික මම upload කරගන්න ඕනේ. ඉතින් ඔයගලන්ට මෙතන option එකක් තියෙනවා upload කියලා. මෙන්න මේ upload කියන option එකට යන්න. ගියාට පස්සේ ඔයගලන්ට පුළුවන් upload file කියන option එකට ගිහිල්ලා right ඔයගලන්ගේ folder location එක කොහෙද තියෙන්නේ? ඔයගලගේ machine එකේ D drive එකේ වෙන්න පුළුවන්, desktop එකේ වෙන්න පුළුවන්, C drive එකේ වෙන්න පුළුවන්, no problem. so මම දැනට desktop එකේ මෙන්න මේ ෆෝල්ඩර් එකේ මට අවශ්‍ය images ටික මම දාලා තියෙනවා. ඉතින් ඉතාමත් simple. මට අවශ්‍යයි මෙන්න මගේ මේ Intellix logo එක white logo එකක් transparent background එකක් තියෙන logo එකක් මම මේක add කරන්න. ඒ වගේම මගේ pitch එක මට මේ add කරගන්න ඕනේ. එහෙමත් නැත්නම් මගේ වීඩියෝ එකක් තියෙනවා. මම මේක ඉතින් ඉතාමත් සරලයි. මේ තුනම මෙන්න මේ විදිහට select කරලා open එක දෙන්න. දුන්නට පස්සේ මම already upload කරලා තියෙන නිසා මම open දෙන්න යන්නේ. open එක දුන්නට පස්සේ ඒක automatically image කියන filter එක යටතේ images ටික upload වෙනවා. videos කියන filter එක යටතේ videos ටික upload වෙනවා. right දැන් මේ images කියන එකට ගියාම ඔන්න මට apply කරන්න ඕන logo එක තියෙනවා. ඉතින් මම මේක උඩ just click කරාම ඔන්න logo එක apply වුණා. ඉතින් මම size එක චුට්ටක් අඩු කරලා මම යාව ගන්නට මෙන්න මෙතනින් තියෙනවා. right දැනට මම මේක මෙහෙම තියන්න. මේක එච්චරම ප්‍රොෆෙෂනල් නැහැ. right දැනට මම මේක මෙහෙම තියන්න. ඊට අමතරව මට image එක add කරන්න ඕන නම් ඉස්සෙල්ලා මම මෙන්න මේකේ තියෙන වීඩියෝ එක detach කරන්න ඕනේ. ඉතින් මොකද්ද කරන්න තියෙන්නේ? select කරන්න, right click කරන්න, ඊට පස්සේ very simple detach video එක කියන එක ලබා දෙන්න. දැන් වීඩියෝ එක අවශ්‍ය නැහැ. එයාව මකලා දාන්න. image එක add කරන්න ඕන නම් ඔන්න image එක ඉස්සෙල්ලාම click කරන්න page එකට add වෙනවා. දැන් image එක ඔයාලට brightness මේවා චුට්ටක් වැඩි කරන්න අවශ්‍යයි කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් edit image දීලා right මෙතනින් ඔයාලට පුළුවන් adjust colors ගිහලා අර කලින් අපි වීඩියෝ එකට කරා වගේම ඔයාලට අවශ්‍ය නම් image එකේ brightness එක contrast එක චුට්ටක් balance කරගන්න. හරි මේ විදිහට ඔයාලට
මේ adjustment options use කරලා ඔයාට අවශ්‍ය කරන ඒ lighting effects ඔක්කොම අදා ගන්න. ඊට පස්සේ ඉතින් තව filters තියෙනවා. ඒ filters options ඔයාට දාන්න පුළුවන්. effects තියෙන effects දාන්න පුළුවන්. මේවා නිකන් apply කරලා බලන්න මේ image එකට මොකද්ද වෙන්නේ කියන එක idea එකක් ගන්න. කරලා ඉවර වෙලා just මෙන්න මේ විදිහට drop කරන්න ඒ අදාළ frame එකට. right. ඒ image එකක් add කරන විදිය, ඔන්න logo එකක් add කරන විදිය මම කියලා දුන්නා. ඊටන්ටක වීඩියෝ එක නම් නැවතත් අර කලින් කියලා දුන්නා වගේම තමයි right click කරා ඔන්න වීඩියෝ එක right වීඩියෝ එක මම වෙනම add කරන්න ඕනේ කියලා ඊටන්ටක දැන් ඔය image එක ඔම්ම තියෙද්දි right මම වීඩියෝ එකක් වෙනමම frame එකකට add කරන්න යනවා. right එහෙනම් මම ඉතින් මෙන්න මේකයි මෙන්න මේ board එකයි දෙකම shift key එක hold කරගෙන මට මේ white board එකයි ඊට පස්සේ frame එකයි මේ දෙකම එකට select කරන්න ඕනේ. ඉස්සලාම white board එක select කරගන්නවා. ඊට පස්සේ shift key එක hold කරගන්නවා keyboard එකේ press කරලා hold කරගන්න. ඊට පස්සේ frame එක උඩ click කරන්න. දැන් මම මෙයා චුට්ටක් මම මෙන්න මේ විදිහට size එක අඩු කරගන්නවා. right. දැන් මට මෙන්න මේ හරියට වගේ මට වීඩියෝ එක නිකන් පොඩියට නිකන් ලාවට වීඩියෝ එකක් යනවා වගේ මට apply කරගන්න ඕන. right. ඉතින් මම මොකද කරන්නේ elements වලට ගිහිල්ලා නැවත මෙතන frames වලට යන්න. frames වලට ගිහිල්ලා see all දෙමු. මෙතනින් තව frame එකක් ගමු අපි. just දැන්ට quickly refer කරන්න ඕන නිසා මම frame එකක් ගන්නවා. මේ circle එක දාගමු. හරි okay fine. ඉතින් මම මෙයා චුට්ටක් මේ පොඩි කර ගන්නම්. මෙන්න මේ විදිහට තියාගන්න. හරිද? right අපි මෙන්න මේම කරමුකෝ. මෙන්න මේ frame එකට මේ image එක දාමු. මෙන්න මේ frame එකට අපි වීඩියෝ එක දාමු. ඉතින් මම මොකද කරන්නේ මේ වීඩියෝ එක detach කරගන්නවා. sorry image එක detach කරගන්නවා. මේ frame එකට මේ image එක ඇදලා දාන්න. ඊට පස්සේ double click කරලා මට ඕන නම් resize කරන්න බෑ මොකද image එක පොඩි නිසා. ඔන්න මේ විදිහට apply කරගත්තා. ඊට පස්සේ මට board එකක් apply කරන්න ඕන නම් මම මොකද කරන්නේ මෙතනින් board එක style එකක් දීලා චුට්ටක් gauge එක වැඩි කරලා stroke weight එක වැඩි කරලා color එක චුට්ටක් different color එකක් අපි දෙමු. එයාටත් අපි white දෙමුකෝ. නැත්තම් yellow වගේ. yellow වගේ දුන්නා. right ඔක image එක. දැන් ඔන්න මම මගේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න ඕනේ. ඉතින් මම යනවා අප්ලෝඩ් ඔප්ෂන් එකට. මම ඔල්රෙඩි අප්ලෝඩ් කරලා තියෙන්නේ. වීඩියෝ කැටගරි එකට ගියා. ක්ලික්. නැවතත් ඉතින් මේ වීඩියෝ එකේ brightness එක දැන් මේක 38 second තියෙනවා. මේක 38 second තියෙනවා. හරිද? දැන් මේ වීඩියෝ එකේ පොඩි sound එකකුත් එනවා. මේ sound එක මට mute කරන්න ඕනේ. ඉතින් මම මේක mute කරගන්නවා. මෙතනින් mute එක දෙනවා. හරි. ඒ වගේ මේ වීඩියෝ එක 38 second තියෙනවා දිග වැඩි. ඉතින් මම මේක ක්ලික් කරලා මෙතනින් මම ඒක 10 seconds වලට වගේ අඩු කරගන්නවා. සාමාන්‍යයෙන් ඔයගොල්ලන් social media post එකක් කරද්දි between 5 to 10 seconds වගේ තිබ්බාම හොඳටම ඇති ඈ. right okay ඒක done. ඊට පස්සේ වීඩියෝ එකේ චුට්ටක් brightness එක මදි. edit වලට ගිහිල්ලා මෙතනින් adjust දීලා right brightness එකත් මම චුට්ටක් වැඩි කරගන්නවා. contrast එකත් චුට්ටක් balance කරගන්නවා. මේ විදිහට මම චුට්ටක් අවශ්‍ය editings ටික කරගත්තා. okay done. දැන් ඉතින් මම වීඩියෝ එක drag කරලා drop කරනවා. මෙන්න මෙතනට. ඔන්න කතන්දරේ හරි. so මේ විදිහට තමයි වීඩියෝ එකක් add කරගන්නේ. තමන්ගේම on image එකක් on photo එකක් upload කරලා මෙන්න මේ upload කියන option එකට ගිහිල්ලා. right. so නැවත මතක් කරොත් upload and upload files කියන option එක දෙන්න. එතනින් ඔයගලගේ file location එකෙන් ඒ අදාළ files ටික upload කරගන්න. ඊට පස්සේ මෙතනට ගිහිල්ලා ඒ අදාළ frames වලට මේ අවශ්‍ය කරන editings ඔක්කොම මම මේ කියලා දුන්න විදිහට කරලා frames වලට drag and drop කරන්න. right ඉතින් ඔන්න ඔච්චරයි කතන්දරේ. සරලව post එකක් design කරන විදිය. ඉතින් මම හිතනවා මේ course එකේ ඔයගලන්ට අවශ්‍ය කරන සියලුම fundamentals ටික ඉගෙන ගත්තා. ඉතින් තව මේකෙන් වැඩ දාන්න පුළුවන්. right තව වැඩ දාන්න පුළුවන්. ඒ ටික ඔක්කොම ඉතින් pro version එක
hosts එක අපි design කරන ගමන් තියෙන. ඉතින් ඔයගලන්ට පුළුවන් ඒක අප්ලෝඩ් වුණාට පස්සේ ඒ අදාළ ගෙවීම් කටයුතු කරලා ඒ pro version එකේ හරහා ඒ අවශ්‍ය extended knowledge එක ලබා ගන්න. finally මම ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද මෙතනින් දැන් මේ අපි ඩිසයින් කරගත්ත මෙන්න මේ designs, right? කොහොමද අපි download කරගන්නේ? right? download කරගන්නේ JPG එකක් විදියට නැත්නම් PNG එකක් විදියට, image file එකක් විදියට, එහෙම නැත්නම් video version එකක් විදියට කොහොමද download කරගන්නේ කියන එක මම පැහැදිලි කරන්නම්. දැන් හිතන්නකෝ මේ මම multiple pages add කරගෙන ගියා. මට මේ pages වලින් මේ pages ටික delete කරන්න ඕන නම් තාමත් සරලයි delete page දෙන්න. හරිද? දැනට ඉතින් මම delete කරන්න යන්නේ එකක්වත්. මම මේ ඔක්කොම ටික image format එකට export කරගන්න විදිය සහ video format එකට export කරගන්න විදිය මම කියලා දෙන්නම්. වැඩේ කරන්න කලින් ඔයගලන්ට පුළුවන් මෙන්න මෙතන preview කියලා option එකකුත් තියෙනවා. preview කියන එකට ගිහිල්ලා බලා ගන්නත් පුළුවන්. දැක්කද? preview කියන එකට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. එතකොට ඔයගලන් scroll කරගෙන යද්දි දැන් මේකට අපි වීඩියෝ එකක් දාලා තියෙනවා. දැක්කද? නැවත ඔන්න preview යනවා. ඔන්න sorry right මේකත් නෑ. ඔන්න තුන්වෙනි එක වීඩියෝ එකත් එක්ක ප්ලේ වෙනවා. ස්ක්‍රෝල් කරගෙන යන්න පල්ලයට. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන්. right ඔය preview එක කොටෝ රන් වෙනවා ඒක. ඔයාලට ඔන්න preview එක බලාගත්ත කොහොමද වැඩ කරන්නේ කියන එක close කරගත්තා. ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? download කරගන්න ඕනේ ඔයගලන්ට අවශ්‍ය version එක. so මෙතන share කියලා option එකක් තියෙනවා. මෙතනට යන්න. right ඔයගලන්ට directly share කරන්න පුළුවන් Instagram එකේ account එක link කරලා share කරන්න පුළුවන්. නැත්නම් link එකක් මෙතනින් create කරලා ඒක copy paste කරන්න පුළුවන්. right එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ download කියන option එක දෙන්න. download කියන එක ලබා දෙන්න. දැන් ඔයාලට වීඩියෝ එකක් විදිහට ගන්න ඕන නම් MP4 වීඩියෝ එකක් විදිහට ඔයාලට download කරගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම JPG නැත්නම් PNG image version එකක් විදිහට download කරගන්නවා නම් JPG නැත්නම් PNG වලට යන්න. PDF එකක් ගන්නවා නම් PDF standard කියන එකට යන්න. දැන් මේක print කරන්න design කරපු එකක් නෙමෙයිනේ. ඒ නිසා මෙන්න මේක අවශ්‍ය නැහැ. හිතන්නකෝ ඔයාලට print එකක් කරන්න ඔයා visiting card එකක් ඒ වගේ මොකක් හරි design කරා නම් PDF එකක් විදිහට PDF print කියන option එක දීලා download කරගන්නට පුළුවන්. right SVG කියලා කියන්නේ vector format එකෙන් ඔයගලන්ට download කරගන්න පුළුවන්. නමුත් ඒ option එක තියෙන්නේ Premiere version එක. හරිද? ඉතින් මේ GIF කියන්නේ මොකද්ද? PPTX කියන්නේ මොකද්ද? මේ ටික මම පැහැදිලි කරලා දෙන්නම්. Pro versions ඉගෙන ගනිද්දි. ඉතින් ඔන්න මට JPG හරි PNG හරි download කරගන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලාවට web friendly මෙන්න මේ PNG කියන ෆයිල් එක. right? web එකට ලස්සනට colors එහෙම පේනවා. ඒ නිසා PNG කියන එක තෝරගත්තා. ඉතාමත් සරලයි. මෙතන ඔයාලට size එක වැඩි කරගෙන යන්න පුළුවන්. ඔයාලට premium version එකක් තියෙනවා නම් ඒ කියන්නේ quality එක වැඩි කරන්න පුළුවන්. නැවතත් මම ඔන්න යනවා download. හරිද? මෙතනින් මම PNG කියන එක තෝරනවා. මෙතන default size එක ඔයගලන්ට free version එකට download කරගන්න පුළුවන් quality එක තමයි දීලා තියෙන්නේ. 1080 කියන pixel range එක. තව වැඩි කරගන්න ඕන නම් ඔයගලන්ට premium version එක quality එක වැඩි කරගන්න ඕන නම් premium version එක purchase කරන්න වෙනවා. හරිද? ඉතින් quality වැඩි කරගන්න බෑ. දැන් ඔය web publication එකට ඔය තියෙන quality හොඳටම ඇති. ඒ නිසා මම මෙතනින් download එක ලබා දෙනවා. එතකොට මෙතනින් ඔයගලන්ට පේනවා ඇති ඒක process වෙනවා. right ඊට පස්සේ automatically save as dialog box එක pop up වෙනවා. pop up වුණ නැත්නම් මෙන්න මේ click here කියන link එක දෙන්න. එතකොට මෙන්න මේ save as dialog box එක ඔයාලට display වෙනවා. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය කරන folder location එකට ගිහිල්ලා නමක් ගාලා
save කරන්න තමයි තියෙන්නේ. දැන් මේක WinZip file එකක් විදිහට නැත්නම් WinRAR file එකක් විදිහට තමයි එයා open කරලා දෙන්නේ. right? ඒකට හේතුව මෙතන මේ multiple pages තිබ්බ නිසා. නැත්තම් එයා මොකද කරන්නේ? තනි page එකක් නම් කෙලින්ම PNG file එකක් විදිහට එයා save කරලා දෙනවා. right? ඉතින් මේක WinRAR file එකක් විදිහට save කරනවා. right. ඔන්න image version එක save කරන විදිහ මම කියලා දුන්නා. ඊට video version එකක් ගන්න ඕනේ කියලා ඔන්න මම share කියන එකට යනවා. download දෙනවා MP4 right. මට ඇත්තටම videos තියෙන්නේ මොන page එකේද? මම හිතන්නේ ඒක page එක අපි බලමුකෝ. videos තියෙන්නේ page 1, page 2, තුන්වෙනි page එක සහ හතරවෙනි page එකේ තමයි videos තියෙන්නේ. එන ඉතින් මම මෙතනින් share දෙනවා. download දෙනවා. මට ඕනේ ඇත්තටම මෙතන select all කියන එක off කරලා මට අවශ්‍ය කරන page එක විතර මම මෙතනින් select කරලා දෙනවා. page 3, page 4. done. right. නැවත download එක දෙන්න. ඉතින් video එකක් නම් චුට්ටක් process එක time ගන්න. right. ඔන්න ඉතින් English class for kids කියලා මම ඒකෙන්ම තියලා මම video එකත් save කරගන්න. වැඩේ හරි. දැන් open කරා. හරිද? දැන් ඔන්න මම download කරගත්ත PNG files ටික WinRAR එකක් විදිහටනේ එයා save කරලා දුන්නේ. ඉතින් මම ඒක right click කරලා ඔයගොල්ලන්ගේ machine එකේ WinRAR නැත්නම් WinZip software එක තිබ්බොත් විතරයි මේක කරන්න පුළුවන්. right click කරලා මම extract files කියන එක දෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ dialog box එකක් එනවා. ඉතින් ඔයගොල්ලන්ට මෙතනින් location එක ඕන නම් change කරන්න පුළුවන් වෙන folder එකක් දීලා. ඒක සාමාන්‍ය දැනීම right. ඒක ඊට පස්සේ ඕක එක මම ලබා දෙනවා same location එකට. හරිද? දැන් මම ආයි folder එකට ගිහිල්ලා බලුවොත් ඔන්න ඒ අදාළ files ටික image file එකක් විදියට download වෙලා තියෙනවා. හරිද? ඊට පස්සේ video එක ඉතින් ඔයගලන්ට on කරලා බලන්න පුළුවන්. right click කරා බලමු. yes. play කරලා බලමු. දැක්කද? දැන් උතන ප්‍රශ්නේ කියන්නේ අපි අර වීඩියෝ එක වෙන වෙනම ගන්න ඕන නම් ඔයගලන් එක වීඩියෝ එකක් එක page එකක් select කරලා තමයි download කරන්න. ඉතින් මම අතන pages දෙකම select කරපු නිසා එයා එකම වීඩියෝ එකට ඒක combine කරලා තියෙනවා. ඒත් ඔයගලන්ට වෙන වෙනම ඕන නම් pages ටික වෙනම select කරන්න. හරිද? ඒ කියන්නේ shares ගිහිල්ලා right download දීලා MP4 එකක් විදියට මෙතනින් ඒ වීඩියෝ ඉස්සලාම page 3 එක select කරලා done එක දෙන්න. ඊට පස්සේ page 4 එක වෙනම select කරලා ආයෙ done එක දෙන්න. එතකොට ඔයගලන්ට වෙන වෙනම වීඩියෝ එක download කරගන්න පුළුවන්. image file උත් එහෙමයි. right. ඔන්න JPG හරි PNG හරි select කරා. මෙතනින් number of pages ගන්නවාට select කරන්න පුළුවන්. තනි image එකක් download කරන්න ඕන නම් select all කියන එක unlock කරලා ඉවරලා මෙතනින් අවශ්‍ය page එක select කරලා ඔයාලට done එක දාන්න. මේ විදියට ඔයගලන්ට වැඩේ කොට දා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයගලන්ට අවශ්‍ය කරන සම්පූර්ණ basic fundamentals knowledge එක මේ Canva use කරලා design එකක් කරන්නේ කොහමද? මේ හැම දෙයක්ම knowledge එකක් හම්බෙන්න ඇති. ඉතින් pro කෙනෙක් විදියට වැඩ කරන්න නම් pro version එක ඉගෙන ගන්න ඕනේ. ඉතින් pro version එක ඇත්තටම අපිට free උගන්වලා දෙන්න බෑ. ඒකට සුළු ගාණක් අපිට ආයෙ කරන්න වෙනවා. right. දැනුම කියන එක වටිනවා. නමුත් ඒකට යම්කිසි ඉන්වෙස්ට්මන්ට් එකක් ඔයගලන්ගේ පැත්තෙන් තිබ්බොත් තමයි ඔයගලන්ටත් ඒකේ හොඳ ඉම්පැක්ට් එකක් ඒක ඉගෙන ගන්න ඕනේ කියන අවශ්‍යතාවයක්, කුතුහලයක්, කමිට්මන්ට් එකක් මේ හැම දෙයක්ම ඇති වෙන්නේ. right. ඒ නිසා මම හිතනවා මේ කෝස් එක ඉතාමත් සරලව මම උගන්වලා දුන්නා. ඔයගලන්ට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් අපේ වෙබ්සයිට් එකේ නම්බර්ස් තියෙනවා, contact numbers තියෙනවා. ඒ contacts වලට call කරන්න, call කරන්න එපා. ඇත්තටම WhatsApp එකක් දානවා නම් හොඳයි කියලා හිතෙනවා. WhatsApp කරන්න, WhatsApp කරලා
ඉන්ක්වයර්ස් කරන්න පුළුවන් ඔයගලන්ට අවශ්‍ය ගැටලු निराකරණය කරන්න අනිවාර්යයෙන්ම ඉන්ක්වයරිස් ගොඩක් එන නිසා සමහර විට පොඩි ටයිම් එකක් රිප්ලයි එකක් ලැබෙන්න. ඉතින් එන ඉතින් මම සුබ පතනවා මේ කෝස් එක සම්පූර්ණයෙන්ම ඉවර කරපු සියලුම ස්ටුඩන්ට්ස්ලාට. එහෙනම් have a wonderful time and a wonderful future. Thank you so much for being a part of this course.